Good morning. අද සෙනසුරාදා. සෙනසුරාදා කියලා බෑනේ. නිවාඩු ගන්න අපිට. ඒ නිසා ඉතින් සෙනසුරාදාත් පාඩම් වැඩ කරන්නම වෙනවා. අද අපි බලමු වගේ සෙනසුරාදා දවසේ මම කොහොමද ගත කළේ කියලා. වතුර බෝතලේ හරි. පෑන් ටිකයි අනිකුනි හැම දෙයක්ම අරගත්තට පස්සේ ෆිසියොලොජි තමයි අද පාඩම් කරන්න හදන්නේ. ඉතින් ලෙක්චර් නෝට් එකට අමතරව ෆිසියොලොජි වලට රෙකමෙන්ඩඩ් බුක්ස් එන්නේ ගැනොන් ගයිඩ්. ගැනොන් එක මං ගාව තිබ්බට ගයිඩ් එක නැහැ. ඒ නිසා ඒක ටැබ් එකෙන් තමයි බලන්න වෙන්නේ. ඔක්කොටම කලින් කරන්න ඕනි ටු ඩු ලිස්ට් එකක් හදන එක. ඒ පිටපරිණ එක වළක්වන්න. අපිට අවධානය තියාගන්න අපි කොච්චරක් කරන්න ඕනද කියලා බලන්න. මට නම් ඉතින් ටු ඩු ලිස්ට් එකක් ගොඩක් වෙලාවට ඕනි වෙනවා. ඔයාලට කියන්න බැරි වුණානේ මම මොකද කරන්න කියලා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. ඉතින් පළවෙනි අවුරුද්දේ අපිට ඉගෙන ගන්න තියෙන විෂයක් තමයි ෆිසියොලොජි කියලා කියන්නේ. ඒක තමයි මම මේ පාඩම් කරමින් ඉන්නේ. ඔයාලගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඔයාලා කොහොම පාඩම් කරන කෙනෙක්ද? අහගෙන ඉඳලා පාඩම් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාලා ලියලියා පාඩම් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාලා කියෝ පාඩම් කරන කෙනෙක්ද? ඔය අතරින් මම නම් අයිති වෙන්නේ තුන්වෙනි කොටසට. මට හරියට පාඩම් හිටිනවා කියලා දැනෙන්න නම් මට වෙනවා කියෝ පාඩම් කරන්න. එහෙම නැත්නම් ඒක මට හරියන්නේ නෑ වගේ. ඉතින් ඒක එක එක අයට එකිනෙකට වෙනස්. ඊට පස්සේ ටිකක් පාඩම් කරලා තේ එකකුත් බොන ගමන් ආයෙ back to study. හරි මගේ පළවෙනි වැඩේ දැන් නිල වශයෙන් ඉවරයි. තව පොඩ්ඩක් කරන්න තියෙනවා. ඒ උනාට මං හිතුවා ඒ ටික රැට මේ කරනවා කියලා හිතලා ඒ වැඩේ නවත්තලා ඊළඟ පාඩම් කරන්න පටන් ගන්න කලින් මට හිතුණා YouTube වීඩියෝ එකක් බලුවා නම් හොඳයි කියලා. ඒක බලලා ඉවර වෙනකොට වෙලාව එකටත් ළඟයි. ඔයාලගේ වල්ලඟත් මහෝගනි වගේ ගහක් තියෙනවා නම් ඔයාලට සරත් සමය බලා ගන්න පුළුවන්. මේ බලන්නකෝ අපේ ගීගාව තියෙන මහෝගනි ගහ මේ දවස්වල සරත් සමය ඇවිල්ලා කියලා හැමෝටම කිය ඉන්නේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට මේ ගැන කියන්න තියෙන අදහස් සහ මගෙන් බලාපොරොත්තු වෙන වීඩියෝස් මොනවද කියලාත් කියාගෙන යන්න. එහෙනම් thank you for watching.